ස්වර්ණමාලී මහසෑය තමයි තුන් ලෝකයේම මහසෑය, එකම මහසෑය. තුන් ලෝකයේම බුදුරජාණන් වහන්සේගේ වැඩිම ධාතුන් වහන්සේලා වැඩ ඉන්නේ රුවන්වැලි සෑයේ. කරඬුවක නෙවෙයි. ඒ ධාතුන් වහන්සේලාගෙන් බුදුරජාණන් වහන්සේගේ ශරීරය හැදිලා තියෙනවා. පිරිනුවම් පානවා වගේ. ඒ හැදිච්ච ශරීරයෙන් 이르දියේ මස් මාංශ හැම හැදිලා මේ රෝම කූප පවා තියෙනවා. හුස්ම හෙලන්නේ නැති එකයි, නෙත් විවර කරන්නේ නැති එකයි විතරයි රුවන්වැලි සෑය ඇතුලේ බුදු පිළිම නිර්මාණය වුණ බුදුරජාණන් වහන්සේගේ වෙනස. පිළිමයක් නෙවෙයි, 이르දියෙන් හැදිච්ච බුදු සිරුර රුවන්වැලි සෑය ඇතුලේ වැඩ ඉන්නවා. උතුරට හිසලා දකුණට පයලා බටහිරට මුහුණලා නැගෙනහිරට පිටුපා තමයි ඒ උතුම් බුදු සිරුර තියෙන්නේ. සුන්දර රශ්මි ධාරා විහිදී ධාතු පරිනිර්වාණය වෙනකල් බුදු සිරුර රුවන්වැලි සෑය වැඩ ඉන්නවා. සෑම බුද්ධ ශාසනයකම බුදු සිරිපා කමලෙන් රහතුන්ගේ පා පහසෙන් පූජනීය වුණ පිවිතුරු පවිත්‍ර පුණ්‍ය භූමියක් මේ උතුම් ස්වර්ණමාලී මහසෑය රජුන් පිහිටි බිම. අපගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ සමාපatti සුවින් වැඩ ඉඳලා සංඝයාට කියා හිටිනවා, පින්වත් මහණෙනි, අනාගතයේ ශාස්ත්‍රුන් වහන්සේගේ ශාරීරික ධාතුන් වහන්සේලාගේ කොටස් 8න් එක කොටසක් සම්පූර්ණයෙන්ම නිදන් වෙන මහා ස්තූපේ පිහිටන්නේ මෙතනයි කියලා බුද්ධ විවරණ දී වදාලා. දෙවියන්ගේ දිව්‍ය ලෝකවල තියෙන ස්තූප, නාගයන්ගේ නාලෝව නාවිමම් මැද තියෙන ස්තූපවල බුදුරජාණන් වහන්සේ එවැනි විවරණ ලැබුවේ නැහැ. මේ ලක් දෙරණේ මිනිස් සෑම බුද්ධ ශාසනයකම